ආයුබෝවන් හැමෝටම අද අපි මේ වීඩියෝගෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මැයි 8 වෙනිදා එම්බසි එකේ තිබ්බ මීටින් එකේදී මොනවද කතා කරපු විශේෂ දේවල් ඒ වගේම මේ දවස්වල යන SC නම්බර්ස් මොනවද කන්සියුලර් ෆී එක වෙනස් වුණ අලුත්ම ගාස්තුව කොහොමද ඒ වගේම ඩොකියුමන්ට්ස් මොනවද දැන් චේන්ජ් වෙලා තියෙන්නේ ඒ වගේම එම්බසි එක වෙනත් ස්ථානයකට හැරගෙන යනවා කියන කතාවේ ඇත්ත නැත්ත මුලින්ම අපි බලමු 8 වෙනිදා තිබුණ මීටින් එකේදී මොනවද කතා කරේ කියලා. ඉතින් මේ පළවෙනි කාරණය වැදගත් වෙන්නේ self නැත්නම් අර පුද්ගලික අයදුම්කරුවන්ට self apply කරපු අයට ඒජන්සි එකක් මාර්ගෙන් නෙවෙයි තමන් තනියම ජොබ් එක වාගෙන self apply කරපු අයට. ඉතින් මේ self apply කරපු පුද්ගලයෙක් ඉන්ටර්විව් එකට ෆේස් කරලා ඊට පස්සේ තමන්ගේ වීසා එක අප්‍රූව් වෙලාද නැත්නම් රිජෙක්ට් වෙලාද කියලා ඊමේල් එකක් එනවනේ. ඔන්න ඔය ඊමේල් එක ආවට පස්සේ අපි එම්බසි එකට යනවා. අදාළ දිනේ සාමාන්‍යයෙන් પાස්පෝර්ට් කලෙක්ට් කරගන්න තියෙන දවස තමයි සඳුදා දවස. ඉතින් සඳුදා දවසේ ඔය self apply කරපු පුද්ගලයෙක් પાස්පෝර්ට් කලෙක්ට් කරගන්න යද්දී අනිවාර්යෙන්ම ගෙනියන්න ඕන ඩොකියුමන්ට්ස් කීපයක් කියලා තියෙනවා. ඉතින් තමන්ගේ પાස්පෝර්ට් එකේ කොපි එකක් ඒ වගේම ජාතික හැඳුනුම්පත සහ ඒකේ ඡායා පිටපතක් ඒකේ කොපි එකක්. ඒ වගේම කන්සියුලර් ෆී එක ගෙවපු එකේ රිසිට් එකක්. ඒ කියන්නේ ඉන්ටර්විව් එකට යද්දී අපි ඩොලර් ප්‍රමාණයක් ගෙවලා අපිට රිසිට් එකක් හම්බ වෙනවානේ. අන්න ඒ රිසිට් එක යන්න කියලා දැන් එම්බසි එකෙන් දැනුවත් කිරීමක් කරලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම තමන්ගේ પાස්පෝර්ට් කලෙක්ට් කරගන්න යනවා නම් එම්බසි එකට self apply කරපු කෙනෙක් ඔය ඩොකියුමන්ට් ටික අරගෙන යන්න නැත්නම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් ඔය කරුණ වැදගත් වෙන්නේ self apply කරපු අයට පමණයි. ඒජන්සිස් මාර්ගයෙන් යන අයට වෙනම උපදෙස් මාලාවක් ඒජන්සිස් වලට දීලා තියෙනවා. ඉතින් ඒක බය වෙන්න දෙයක් නැහැ. එතකොට ඒ උපදෙස් මාලාවට අනුව ඒජන්සිස් එම්බසි එකට ගිහිල්ලා පොත කලෙක්ට් කරගෙන ඇවිල්ලා Tamanට දැනුවත් කිරීමක් කරයි. ඒ නිසා මම කලින් කියපු කරුණ අදාළ වෙන්නේ self apply කරපු අයට විතරයි. ඊළඟට දැනුවත් කරපු විශේෂම කාරණය තමයි පොලිස් රිපෝට් සම්බන්ධයෙන්. ඉතින් ඔයාලා YouTube එකේ මගේ වීඩියෝස් බලනවා නම් ගොඩක්ම දැනුවත් ඇති මේ පොලිස් රිපෝට් සම්බන්ධයෙන් දිගින් දිගටම ගැටලු තිබ්බා දිගින් දිගටම මේ මීටින්ස් වල පොලිස් රිපෝට් සම්බන්ධයෙන් කතා කරා. ඉතින් දැන් අලුත්ම අප්ඩේට් එක තමයි පොලිස් රිපෝට් එක නැතුව ඉන්ටර්විව් ෆේස් කරන්න බෑ කියන එක. ඒ කියන්නේ පොලිස් රිපෝට් එක සම්බන්ධයෙන් මම කලිනුත් වීඩියෝස් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ උඩ තියෙන කාඩ් එකකින් එක බලා ගන්න පුළුවන්. ඉතින් නිසියාකාර පොලිස් රිපෝට් එකක් එක්ස්පයර් වෙලා නැති පොලිස් රිපෝට් එකක් නැතුව කාටවත් ඉන්ටර්විව් ෆේස් කරන්න බෑ. තව සරල කරොත් හිතන්න ඉන්ටර්විව් ඩේට්ස් ඇවිල්ලා තියෙන කෙනෙක්ට තාම පොලිස් රිපෝට් එක හම්බෙලා නැහැ කියලා. එතකොට ඉන්ටර්විව් එකට ෆේස් කරද්දී ඕගොල්ලන්ට බෑ ඒ පොලිස් රිපෝට් එකට ඇප්ලයි ඔන්ලයින් ඇප්ලයි කරපු රෙෆරන්ස් නම්බර් එක හරි රිසිට් එකක් හරි පෙන්නලා මම පස්සේ ගෙනත් දෙන්නම් කියලා කියන්න. ඒ කියන්නේ වෙනදා chances දුන්නා දවසක් දුන්නා පොලිස් රිපෝට් එක තාම ඇවිල්ලා නැත්තම් රෙෆරන්ස් නම්බර් එක දුන්නාම දවස් කීපයකින් නැවත ඒ ඩොකියුමන්ට් එක ගෙනත් බාර දෙන්න කියලා එම්බසි එකෙන් දැනුවත් කිරීමක් කරා ඒ ඇප්ලිකන්ට්ස්ලට. හැබැයි නැවත එහෙම chance එකක් දෙන්නේ නැහැ රීෂෙඩියුල් කරන්නේ නැහැ කියලා දැනුවත් කිරීමක් කරා මීටින් එකේදී. ඒ කියන්නේ Taman අනිවාර්යයෙන්ම ඉන්ටර්විව් එක ෆේස් කරනවා නම් નિયમિત පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක පොලිස් වාර්තාව අරගෙන යන්න අවශ්‍ය වෙනවා. ඉතින් අර පොලිස් වාර්තාව වෙනුවට රෙෆරන්ස් නම්බර් එකක් හරි චිට් එකක් හරි රිසිට් එකක් හරි ගෙනihin දුන්නට නැවත ඉන්ටර්විව් දිනයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක විශේෂ කරුණක්. ගොඩක් අය මේ පොලිස් රිපෝට් සම්බන්ධයෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම තමන්ගේ ඉන්ටර්විව් එන දවසට කලින් පොලිස් රිපෝට් එක හදාගන්න. මොකද යන විදිහට අපි දන්නවනේ මේ SC නම්බර්ස් යන්නේ. මේවා තමයි සබ්මිට් ඩේට්ස්. මේ කාලෙ වෙද්දි මට ඉන්ටර්විව් එයි කියන එක දැනුවත්නේ. දැන් ගොඩක්ම YouTube නාලිකා හරහා groups හරහා දැනුවත් වීම කරනවා. ඒ නිසා ඒ පිළිබඳ අප්ඩේට් වෙලා අනිවාර්යයෙන්ම තමන්ගේ පොලිස් රිපෝට් එක පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක નિયમિત වෙලාවට ලබා ගන්න. මොකද ඒකට නැවත chances ලබා දෙන්නේ නැහැ. මේ මීටින් එකේ කතා කරගත්ත ඊළඟ වැදගත්ම කරුණ තමයි මෙඩිකල් සම්බන්ධයෙන්. තමන්ට අපොයින්ට්මන්ට් ඩේට් එක නැත්නම් ඉන්ටර්විව් තියෙන දවසට යන්න බැරි වුණොත්
ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නේ මෙඩිකල් එකක් පෙන්නලා රීෂෙඩියුල් කරගන්න නැවත දිනයක් ගන්න. ඉතින් මෙන්න මේක ප්‍රශ්න සහගත දෙයක් වෙලා තියෙන නිසා එම්බසි එකෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මේ මීටින් එකේ පැහැදිලි කරා යම්කිසි අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් නැත්නම් Tamanට ලෙඩක් රෝගයක් වැළඳිලා අදාළ අපොයින්ට්මන්ට් ඩේට් එකට නැත්නම් ඉන්ටර්විව් දවසට යන්න බැරි වුණොත් මෙඩිකල් එකක් ගන්න ඕනේ රජයේ හොස්පිටල් එකකින් විතරයි කියන එක. ප්‍රයිවට් හොස්පිටල් එකකින් ගන්න මෙඩිකල් එම්බසි එක පිළිගන්නේ නැහැ කියන කරුණද රජයේ හොස්පිටල් එකකින් ගත්ත මෙඩිකල් එකක් පමණක් පිළිගන්නවා කියන කරුණ මෙන්න මේ මීටින් එකේදී කතා කරා. ඉතින් Tamanට අදාළ අපොයින්ට්මන්ට් ඩේට් එකකට ඉන්ටර්විව් ඩේට් එකකට යන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම ගවර්න්මන්ට් හොස්පිටල් එකකින් රජයේ රෝහලකින් ගත්ත මෙඩිකල් එකක් වෛද්‍ය සහතිකයක් ෆොරින් මිනිස්ට්‍රි එකේ සහතික කරලා ගෙනියන්න වෙන්නේ. නිකම්ම නෙවෙයි මෙඩිකල් එක තිබ්බට විතරක් බෑ. ඒක ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරලා ගෙනියන්න සිද්ධ වෙනවා. ගවර්න්මන්ට් හොස්පිටල් එකකින් ගත්ත එකක්. ඉතින් අර ප්‍රයිවට් හොස්පිටල් වලින් බොහෝ දෙනා බොරුවටත් එක්ක ගන්න ප්‍රශ්නේ මත තමා බොහෝ දුරට මෙන්න මේ වගේ ක්‍රියාමාර්ගයක් එම්බසි එකෙන් ගන්න ඇත්තේ. එතකොට Tamanට අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවා නම් රජයේ රෝහලකින් ගත්ත වෛද්‍ය සහතිකයක් ෆොරින් මිනිස්ට්‍රි එකේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහතික කරලා නැවත යන දවසට නැත්තම් තමන්ගේ අපොයින්ට්මන්ට් එක රීෂෙඩියුල් කරගන්න ඕනේ. නැවත දවසක් යොදා ගන්න ඕනේ. ඒ දවසට ගෙනියන්න ඕනේ. දැන් කියන්න යන කරුණත් කලින් කියපු කරුණට සම්බන්ධයි. අපිට අපොයින්ට්මන්ට් ඩේට් එක නැත්තම් ඉන්ටර්විව් ඩේට් එකට යන්න බැරි වුණොත් ඒකට හේතුව ළඟම කාගේ හරි මරණයක් නම් අන්න ඒකට උපදෙස් මාලාවක් දීලා තියෙනවා. අපි කොහොමද ඊළඟට රීෂෙඩියුල් කරලා යන්න ඕනේ කියන එක. ඉතින් මේකෙදි අම්මා තාත්තා බිරිඳ ස්වාමි පුරුෂයා හෝ දරුවෙකුගේ මරණයක් නම් නැවත ඉන්ටර්විව් ෆේස් කරන්න යන දවසේදී ඒ අදාළ මියගිය පුද්ගලයාගේ මරණ සහතිකයේ පිටපතක් සහ ඒ අදාළ මියගිය පුද්ගලයා සහ ඔබ අතර ඇති සම්බන්ධය සනාථ කරන්න පුළුවන් උප්පැන්න සහතිකයේ පිටපතක් ෆොරින් මිනිස්ට්‍රි එකේ සර්ටිෆයි කරලා ආය ඉන්ටර්විව් ෆේස් කරන්න යද්දි ගෙනියන්න සිද්ධ වෙනවා. ඉතින් බොහෝ දුරට අර මම කලින් කිව්වා වගේ මව පියා ස්වාමි පුරුෂයා බිරිඳ දරුවන් වගේ අයගේ මරණයක් වුණොත් පමණයි මේ chance එක දෙන්නේ බොහෝ දුරට. අවසාන වශයෙන් ගැරන්ටි ලෙටර් එක සම්බන්ධයෙන් මතක් කිරීමක් කරලා තියෙනවා. ඉතින් ගැරන්ටි ලෙටර් එක තමන් ඉන්ටර්විව් යන දවසට සති දෙකක් ඇතුළත ගත්ත ගැරන්ටි ලෙටර් එකක් වෙන්න ඕනි. ඉතින් ඒ පිළිබඳව මම කලිනුත් වීඩියෝ එකක් කරලා දිනවා. උඩ තියෙන කාඩ් එකෙන් ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඔය විශේෂ කරුණු කීපය තමයි එම්බසි මීටින් එකේ කතා කරේ. ඉතින් ඔයගොල්ලන්ට මේක සවිස්තරව PDF එකක් විදිහට ලිඛිතව තියෙන PDF එකක් විදිහට බලා ගන්න යට ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඒක PDF එකක් විදිහට එකතු කරලා තියෙනවා. ඉතින් ඩවුන්ලෝඩ් කරලා බලා ගන්න පුළුවන්. ඒ වගේම කන්සියුලර් ෆී එක. ඉතින් මැයි 5 වෙනිදාගෙන් පස්සේ අලුත්ම කන්සියුලර් ෆී එක වෙන්නේ US ඩොලර්ස් 136ක්. ඉතින් ඔයගොල්ලෝ මැයි 5 වෙනිදාගෙන් පස්සේ ඉන්ටර්විව් යනවා නම් කන්සියුලර් ෆී එක නැත්නම් වීසා ෆී එක විදිහට ඩොලර් 136ක් අරගෙන යන්න ඕනේ. ඉතින් අර කියනා වගේ මාරු සල්ලි වලින් ඩොලර්ස් ටික අරගෙන යන්න අනිවාර්යයෙන්ම 2014 පස්සේ ඩොලර්ස් අරන් යන්න කලින් වීඩියෝ වල දැනුවත් කරා වගේ පිරිසිදු පෑන් ඉරි නැති නැමිලා පොඩි වෙලා නැති ක්ලීන් නෝට්ස් අරගෙන යන්න වගේ බලා ගන්න. මේ දවස්වල යන SC numbers ගැන කතා කරද්දී mainly 172 කියන SC number එක යනවා. ඒ වගේම 171 කියන SC number එකටත් date issue වෙනවා. ඉතින් 171 172 කියන SC numbers වල date issue වෙද්දී 169 170 කියන SC numbers වලටත් අතරින් පතර date issue වෙනවා. date issue නේ නැති අයගේ. ඉතින් ඒගොල්ලෝ අර පරක් වෙලා submit කරපු අය කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට ඉතින් 169 170 කියන SC numbers වලටත් දැනට date issue වෙනවා කීප දෙනෙක්ට. ඉතින් mainly යන්නේ 172. ඉතින් 172 පස්වෙනි කාණ්ඩය දක්වා වගේ දැනට date issue වෙමින් පවතිනවා. ඉතින් තවත් අලුත්ම කතාවක් තමයි 173ට date issue වෙන්න පටන් ගත්තද කියන එක. ඔව් 173ට 3 කියන SC number එකට කිහිප දිනයකට පමණක් date issue වීමක් වෙලා තියෙනවා. ඉතින් ඒක තාම main number එක වෙලා නැහැ. දැනට යන main number එක 172. හැබැයි randomly වගේ 173 කියන SC number එකට date issue වීමක් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මතක් කරන්න අවශ්‍ය වෙන්නේ
දැන් ප්‍රොසෙස් එක යම්තාක් දුරට ස්පීඩ් වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට SC නම්බර්ස් 3ක්වත් තියලා තමන්ගේ පොලිස් රිපෝට් එක දාගන්න. ඒ කියන්නේ දැන් 172 නේ යන්නේ. එතකොට 173 කට්ටිය කොහොමත් පොලිස් රිපෝට් දාලා තියෙන්නේ. 174 175 වගේ SC නම්බර්ස් තියෙන කට්ටිය දැන්ම පොලිස් රිපෝට් දාලා රෙඩි වෙන්න. දැන් ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නේ එම්බසි එක තියෙන තැනින් තවත් අලුත් තැනකට යනවද කියන එක. ඉතින් ඒ පිළිබඳව නිල වශයෙන් කවුරුත් සඳහන් කිරීමක් කියලා නෑ. ඒ වුණාට නුදුරු අනාගතයේදීම මේ තියෙන ස්ථානයෙන් තවත් ස්ථානයකට මාරු වෙනවා කියන ආරංචිය හැමතැනම කතා වෙනවා. හැබැයි තාම කවුරුත් ඔෆිෂියලි නිල වශයෙන් කවුරුත් දැනුම් දීලා නැහැ. ඉතින් අපි හිතන්නේ ඔය තියෙන තැනින් අලුත් තැනකට ගිහිල්ලා ඉඩ කඩ ඇති තැනකට ගිහිල්ලා කන්සියුලර්ස්ලා 5 දෙනෙක් විතර එකවර ඉන්ටර්විව් කරන ස්වභාවයක් ළඟදිම උදා වෙන්න කියලා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සෙල්ෆ් ගියත් ඒජන්සි හරහා ගියත් තමන්ගේ ඩොකියුමන්ට්ස් ටික නිසි ආකාරව අප්ඩේට් වෙලා තියෙනවද, හරියටම හැම ඩොකියුමන්ට් එකක්ම තියෙනවද එම්බසි එකෙන් ඉල්ලන විදිහට කියන එක තමන්ම හොයලා බලලා පරීක්ෂා කරගන්න. මොකද එම්බසි ඉන්ටර්විව් එකට යද්දී අනිවාර්යයෙන්ම ඩොකියුමන්ට් පැත්ත හරියටම තියෙන්න ඕනේ. ඉතින් මොකක් හරි මිස්ටේක් එකක් වුණොත් සමහර විට ඒක බලපාන්න පුළුවන් වීසා රිජෙක්ෂන් එකට. ඉතින් තමන් කොච්චර හොඳට වීසා ඉන්ටර්විව් එකට ෆේස් කරත් ඩොකියුමන්ට් පැත්තේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් තමන්ගේ බලාපොරොත්තු සියල්ලම සුණු විසඳලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමන් ඒජන්සි through ගියත් self apply කරලා ගියත් තමන්ගේ ඩොකියුමන්ට් පාර්ට් එක හරියටම බලාගෙන අප්ඩේටඩ් ඩේට්ස් දාලා තමන්ගේ ඩොකියුමන්ට්ස් ටික ගෙන්න ගන්න, ඒවා චෙක් කරලා බලන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් අපේ WhatsApp group එකට join වෙලා daily updates, තමන්ගේ ප්‍රශ්න, තමන් දන්න දේවල් share කරගන්න පුළුවන්. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp group එකේ link එක. ඉතින් ඒක ක්ලික් කරලා ඔයගොල්ලන්ට WhatsApp group එකට join වෙන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා.